ආයුබෝවන් කට්ටියටම මම අද ඔයගලන්ට ගෙනාවේ පවර් සප්ලයි එකක් අදාගන්නේ කොහොමද කියලා ගෙදරදීම. ඒකට අවශ්‍ය බඩු මගේ ළඟ තියෙනවා. මේ ඔයගලන්ට පේන්නේ මේ රෙක්ටිෆයි එක. මේක 4700යි වෝල්ට් 50යි. මේක ඔයගොල්ලෝ කඩෙන් ගන්නවට වඩා හොඳයි. ඒ කියන්නේ තියෙන Google එකේ තියෙනවා, YouTube වල දාලා තියෙනවා. ඒක එකක් බලලා තනි ඩිසයින් කරන එක හොඳයි. මේක සමහර ඒවා තියෙනවා අපි මේව දැක්ක නැතුණාට අපිට ලෝඩ් එක අනුව සමහර මේක ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ අපි කියමුකෝ 24 DC 24 තියෙන කිය. ඒකට සමහර අය ලයින් 3 આવොත් මැද ලයින් එක අයින් කරලා දෙපැත්ත ලයින් එක දෙනවා. එතකොට 48යි. 48ට මේ 36 එකක් දාලා කියන්නේ 25 දාන්න බෑ. දැම්මට මේ වැඩක් නැහැ. ඒකින්ද මේ 50 දාන්නේ. මම මේක ගත්තේ මේ මගේ ගාව කලින් තිබ්බ මේ කියන්නේ 48 රදපු එකක්. ඒකට තමයි මම මේක ගෙනාවේ. මම අද මේක පෙන්වුවේ මේ උගන්ට කොහොමද මේ ගෙදරදීම පවර් සප්ලයි එක හදාගන්න විදිය. හොඳයි. මේ තියෙන මොඩුල් එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය පවර් සප්ලයි එක හදාගන්න මොඩුල් එක තමයි මේ. මේක ඕගලන්ට සමහර කඩවල වලත් තියෙනවා මේක ගන්න. නැත්නම් ඔය eBay වගේ ඒවල තියෙනවා මේකේ මේ මොඩුල් එක මම මේ පස්සේ මේ ඕගලන්ට දාන්නම්. ඒක බලලා ඕගලන්ට ඕඩර් කරගතයි. මේ වගේ තව එකක් තියෙනවා මේකත් මේ ඒ වගේ මොඩියුල් එක මම මේකේ මේ තාම මුකුත් මේ කියන්නේ මේකෙන් නම් මම අදලා තියෙනවා මම දැන්නන්නේ නැහැ. මේක මම ලංකාවේ තියෙන මේ කියන්නේ මේ අතපුවේ පවර් සප්ලයි එක තාම ලංකාවේ තියෙන ඒක වැඩ. මම තාම මේකෙන් මේ තාම අදලා නැහැ. මම ඉන්නේ ඒක මට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමරයක් තාම හම්බුන්නේ නැහැ. ඒක හම්බෙච්ච ගමන් මේකෙන් මේ මුලින්ම හදන්න යන්නේ මේකෙන් මේ කොහොමද මේ වැඩ කරන විදිය. අපි මේක පැත්තකට දාමු. අද මම මේ කියලා දෙන්නේ මේකෙන් කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ තව අවශ්‍ය වෙනවා මේ වගේ ඩිජිටල් මීටර. මේකේ තියෙනවා මේ වෝල්ට් ගානයි ඇම්පියර් ගානයි දෙකම තියෙනවා. මේ පැත්තේ ඔයගොල්ලන්ට පේන සොකට් දෙක. ඒකේ මේ පළවෙනි වයර් එක ගන්න මේ පල්ලයකට ඒක දැක්කම පේනවා මේ කියන්නේ මේ සොකට් වෙනස් ඉඳලා මේ තියෙන්නේ මේ ඊළඟ සොකට් එක. ඔයගොල්ලෝ සමහර විතරයිද මේක මේ කළුයි රතුයි තියෙන්නේ ධනරින කියලා. නෑ මේක කළුයි රතුයි ධනරින නෙමෙයි. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේකෙන් මේ ගානට හරියට මේ හදාගන්නේ කියලා. ඒ කියන්නේ සමහර අය මේක මේ ධනරින කියලා ගාගෙන හරියට ඒගොල්ලෝ පාවිච්චි කරන මේ ඇම්පියර් ගාන මේ ඒගොල්ලන්ගේ පෙන්නන්නේ. මේ වෝල්ට් ගාන විතරයි පේන්නේ. මම කියලා දෙන්නම් අත කොහොමද මේ ඇම්පියර් ගානත් මේ බලන්නේ කියලා. මේ ඔයගොල්ලෝ මම මොඩල් එක මේ මට මේක කියන්න බැරි වුණා. මෙතනට එන්නේ මේ මම අදලා තියෙන්නේ අර මේ අඩු වැඩි කරන්න. ඔයගොල්ලන්ට මේ ඕන නම් මෙන්න මේ වගේ එකක් මේ ගන්න පුළුවන්. මේක 50 100 මතක ඇටියට ඒ දවස්වල මම ගත්තී 50යි රුපියල් 50යි මේක. මේක දාලා පස්සේ ඔයගලන්ට මේ ගොඩක් කරකවන දෙයක් නැහැ. ඔය මේ අපිට අවශ්‍ය ඉඳන් ඉමීට මේ අපිට අවශ්‍ය විදිහට මේක මේ අපේ 12 DC 15 DC 20 අපිට අවශ්‍ය කරන්ට් ප්‍රමාණය මේකෙන් මේ ගන්න පුළුවන්. හරියටම. ඊට පස්සේ මම මේ මෙතන තිබ්බේ මේ මොඩුල් එක නෙමෙයි. ඔයන් මේක ගත්තොත් එන්න ඔයගලන්ට මෙන්න මේ ඔයගලන්ට පේන ඇති. මෙන්න මේ දෙකක් තමයි ඔයගලන්ට මෙතනට මේ එන්නේ. මම මේක අර මේ කරකවන්න මේක අපිට ඉස්සරහට ගන්න ඕනින්ද. ඒ කියන්නේ පවර් සප්ලයි එක ඉස්සරහට මේ ගන්න ලේසි ඉඳ මම මේක මේ ගලවලා මේ දෙයක් අයි කරලා තියෙන්නේ. එතකොට අපිට ඕන වෙලාවට මේ මොඩුල පිච්චුණත් මේ අයින් කරන්න පුළුවන් ඉඳ මේ तो क्लिप पे गालवान इतना दिन एक इंदा मंगा तो वो को लगा दी मैं वो अंटोना मेक मैं मत तेरा इतनी अरे मैं
පියන ගලවලා අවශ්‍ය ජස් කරලා ඊට වඩා හොඳයි. ඔයගලන්ට මේ මම පාවිච්චි කරන මේ දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගලන්ට හොඳයි මේ දෙකක් පාවිච්චි කරලා මේ පවර් සප්ලයි එක හදා ගන්න. හොඳයි මේ එහෙනම් අපි බලමු කොහොමද මේ වයර් ටික මේ කියන්නේ මේක කනෙක්ට් කරගන්නේ කියලා. බලන්න මේ පැත්ත මේ තියෙන්නේ මේ රෙක්ටිෆයර් එක මේ අර අපි ඩයෝඩ් අතරක් එකතු කරලා හදන එකට අමතර ඉදිය තමයි මේකේ තියෙන. මේක ඇතුලේ මේ ඩයෝඩ් අතරින් වෙන කාර්යයම තමයි මේකෙත් වෙන්නේ. ඔයගොල්ලන්ට මේ මෙතන නම්බර් වගේක් පේනවා. ඔයගොල්ලන්ට මේක මේ විවිධ එක නම්බර් වලින් තියෙනවා. මේ මෙතන AC මේ AC කියලා දාන්නේ ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකකින වයර් අතරද තුනද මම මේකට මේ වයර් තුනක් මේ ගන්න නැහැ. මොකද මේ මම ගන්න එක්ක මැද ලයින් එකයි ලයින් තුන આવොත් ලයින් දෙකයි මම මේකට ගන්නෙ. ඔයගන්ට අර අවශ්‍ය මේ කරන්ට් එක ගන්න ඕන නම් වෝල්ට් එක ගන්න ඕන නම් ඇම්පියර් ගන්න තමන්ට අවශ්‍ය මෙච්චර ගණක් වුණා නම් ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ මේක පාවිච්චි කරාට. ඊට පස්සේ මේ මෙතනින් ලයින් දෙකක් එනවා. දැන් ඒක ඔයගලන්ට මේ මොඩියුල් එකේ පේන ඇති මේ මෙතනින් ඉන් කියලා තියෙන්නේ. පේනත් ඇති. මම ඔයගලන්ට තව දෙයක් කියන්න මේ වයර් තුන මොකක්ද කියලා බලන්න ඇති ඔයගොල්ලෝ. මේ තියෙන මේ මෙතන මැද්දට එනවා මේ LED ලයිට් එක. ඒ කියන්නේ මේ පාට දෙක. කොළයි රතුයි නිලුයි වගේ ඉන්නේ. මම ඒකේ ලේසියට දැන් අපිට ඉස්සරහට ගන්නව මට ඉස්සරහට ගන්න ඕනින් තමයි මේක මේ ලයිට් මේ LED ලයිට් එක ගලවලා වයර් තුන දාලා තියෙන්නේ. මේ මෙතන ඉන් කියන පැත්තට තමයි මේ රෙක්ටිෆයර් එකෙන් එන මේ වයර් දෙක ගන්න මේ ඉන් කියන පැත්තට. ඊට පස්සේ අවුට් කියන පැත්තට ගන්නේ මේකින් එක ලයින් එකක් යන්නේ අපේ අර ඉස්සර මේ පවර් සප්ලයි එකේ මේ ප්ලස් මයිනස් කියලා තියෙන්නේ. අන්නේ දෙකට. මේකේ රතු පාට එකක් මේ එක ලයින් මේ මෙතන මැද තියෙන එක රතු පාට ලයින් එක යන කෙලිම ධන එකට. ඊට පස්සේ ඔයගලන්ට මේකේ මේ ඩිජිටල් මීටරේ මම ඔයගලන්ට කිව්වේ සමහර වරද්ද ගන්න දෙයක් කියලා මේ ධන ඍණ කියන එක. ඒකේ ඔයගොල්ලෝ මේ රතු පාටක මේ මෙතන කෙරෝල් එකට ගහලා කෙරෝල් එකට මේ දාගෙන මේ කළු පාට එක දාන්න ඔයගොල්ලෝ ඍණ පැත්තට. එතකොට මෙතන වයර් අනංශ තුනක් තියෙනවා. මේකෙන් කළු එකයි රතු එකයි ඔයගලන්ට අර ෆෝන් චාර්ජර් මේකට වෙනම කරන්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ පත්තු වෙන්න. ඒකින්ද ඔයගොල්ලෝ මේ ෆෝන් චාර්ජර් එකේ මේ දෙකට ඒ කියන්නේ සර්කිට් එකේ මේ දෙකට කරන්ට් මේ ධන ඍණ ගාලා මේ කාපාට ලයින් එක යන්න ඕනේ අර පවර් සප්ලයි එකේ ධන පැත්තට. එතකොට තමයි ඔයගලන්ට ගාට මේ කෙන් එජස් කරාම ඔයගලන්ට ගාට මේ ඇම්පියර් ගානයි වෝල්ට් ගානයි අදා ගන්න පුළුවන්. එතකොට මේ ඩිස්ප්ලේ එක පෙන්නනවා. එතකොට හොඳයි මේ මම ඔයගලන්ට දැන් මේම කිව්වට අර මේ මම මේක පෙන්නුවා එතන මේක කරන විදිය මම ඔයගලන්ට මම පොතයි පෑනකුයි ගෙනාවා. මම ඔයගලන්ට මේ ඇඳලා පෙන්නන්නම් මේ කොහොමද මේක අදාගන්නේ කියලා. පොඩ්ඩක් වීඩියෝ එක ටිකක් දිගයි. ඒකින්ද ඔයගොල්ලෝ මේ සමා වෙන්න ඕනේ. මේ වීඩියෝ එක ටික දිග වුණාට මම ඔයගලට කියලා දෙන්නම් කොහොමද මේක අදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ අපි නම් මේ පොතයි පෑනයි අරන් ඊළඟට කරන දෙයට යමු. හොඳයි යාළුවනේ මම මේ රූප සටහනෙන් ඇඳලා පෙන්නන්නම් කොහොමද ලේසියෙන් මේක අදාගන්නේ කියලා. මට මේ හරි ලස්සන මේක අඳින්න බෑ. මම මේ ඔයගලන්ට මේ පැහැදිලි නීතියට මම මේක මේ ඇඳලා පෙන්නන්නම් කොහොමද ඔයගොල්ලෝ කරගන්නේ කියලා.
ට්‍රාන්ස්ෆෝමර් ඉතින් අර මේ ඒ විදිහට අඳින්න බෑ. ඉතින් මේ මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ කොහොමද මේ විදිහට මේ ලේසියෙන් මේ ගෙදරදීම මේ පවර් සප්ලයි එකක් හදාගන්නේ කියලා. මේ වගේ කටුවර ගමුකෝ අපි මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක කියලා. මේ තියෙන AC පැත්ත. මෙතන මැද බිඳුව අපි 12 ගත් මේ වෙන්නේ. ඕගලන්ට කැමති තියෙනවා මේ 12 ඕන නම් මේ දෙපැත්තෙන් ගන්න පුළුවන්. නැත්නම් 12 විතරක් ගන්නවා. මේ මැද එකයි මේක විතරක් ගන්න පුළුවන්. මම ඕගලන්ට පෙන්නන්නේ 24ක් වගේ ගන්න එක. මේ තියෙන්නේ මෙන්න මේ ඔයගලන්ට පෙන්නපුව මේ මොඩියුල් එක. මෙතන මේ ඒ කියන්නේ AC පැත්ත මේ 1 2 3 මෙහෙම තියෙනවනේ. මේ පළවෙනි එක ට්‍රාන්ස්ෆෝමර් එක වයර් එකයි. ඊළඟට ඊට දෙවෙනි එක ඊළඟ ට්‍රාන්ස්ෆෝමර් දෙවෙනි වයර් එක. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ ඩිජිටල් මීටරේ. මම මේක මෙතනින් ඉඳ ගන්නම්කෝ. ඒක මේ තියෙන්නේ රතුයි කළුයි කා ලයින් තුන. මේ තියෙන්නේ රතුයි කළුයි දෙක. ඊට පස්සේ මේකේ ඕගලන්ට මම RB කියලා ගන්නම්කෝ. මේ ඊළඟට මැද තියෙන ලයින් එක යනවා අපේ ධන එකට. ඊට පස්සේ මෙතනින් මේ මීටරේ තියෙන මාත රතු පාට වයර් එක යනවා මෙතනට. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත කළු පාට එක යනවා මෙතන රින එකට. හරිද? ඊට පස්සේ මෙතනින් වෙනම ගන්නම් මම මේ තියෙන්නේ මේ ෆෝන් චාර්ජර් කියලා. ෆෝන් චාර්ජර් ඒකේ කරන්ට් යන AC ලයින් එක මෙතන මේ කරන්ට් එක දෙන ධන ඍණ ලයින් දෙකේ රතු පාට එක ධන එකට දීලා කළු පාට එක ඍණ එකට දෙනවා. ඊට පස්සේ මෙතන කා පාට එක තියෙන මම yellow කියලා ලියන්න. ඒ කා පාට තියෙන ලයින් එක ඕගොල්ලෝ දෙන්න ඕනේ මෙතන ප්ලස් එකට. හරිද? එතකොට ඕකෙන් ඉන්න ඔය ටික විතරයි. දැන් මෙතන මම කිව්වා ලයිට් එකක් තියෙන කියලා. ඔකන්ට ඕනනම් මේ ඒක මේ දැන් මේම ඇද්දොත් එහෙම මම කටුවට ගන්නෙ. ඕගලන්ට මම මේ ඩිසයින් එක කියලා මෙතන මේ මීටරේ ඊට පස්සේ ඕනනම් ඕගලන්ට මෙතනින් අඩු වැඩි කරන එක. හරිද? මෙතනින් තමයි ඔයගලන්ගේ ප්ලස් මයිනස් දෙක තියෙන්නේ. ඕගලන්ට ඕන නම් මේක මේ තනි බල්බ් එක ලයිට් LED ලයිට් එක නැතුව රතුයි කොළයි LED ලයිට් දෙකක් කරන් දෙකටම හදා ගන්න. එතකොට මේ ඕගොල්ලෝ මේ රතු එක මේක කොළ එකට මේ කොළ එක මේක මේ වෝල්ට් එකට දීලා ඇම්පියර් එකට රතු එක දෙන්න. ඔයගලන්ට ඒක ඔයගලන්ට අනුව තමයි දෙන්නේ. කියන්නේ මම නම් දෙන්නේ දීලා තිබ්බේ මේ කොළ එක වෝල්ට් එක දීලා රතු එකට ඇම්පියර් එක. එහෙම තමයි මම අදාලා තිබ්බේ. මේක මගේ ළඟ නෑ. දැන් ලංකාවට ගිය වෙලාවට මම ඔයගලන්ට ඒකේ මේ ගලවලා මම මේ වීඩියෝ එකක් දාන්නම් වෙනම. මේ ඔය ටික තමයි තියෙන්නේ. මේක ඕනනම් අර මේ මං කිව්වේ අර මේ මීටරයට දෙන මේ පවර් එක AC ලයින් එක ඔයගලන්ට ඕන ඒකත් මේ මෙතන එකම තැනින්ම එළියටම දුන්නා නම් එතකොට ලේසි ආයෙත් මේ තව වයර් අදගෙන නැත්තම් අර තියෙනවනේ මේ සොකට් එකක් වගේ ගන්න එක. ඔය මේ පවර් සප්ලයි වල මේ කම්පියුටර් වල මෙන්න මේ වගේ එකක් තියෙන. ඔයගලන්ට මේවා මේ ගන්න පුළුවන් ෂොප් වලින්. නැත්තම් මේ වගේ මෙතන ස්විච් එකක් තියෙනවා. අන්නේ ඔයගලන්ට ඒවා මේ ගන්න පුළුවන් ෂොප් වලින්. මම මේ ගෙදර ලංකාවේ තිබෙක නම් මේ ට්‍රාන්ස්ෆෝමර් එන
පුංචි ඊට පස්සේ මේ ටික දාලා මම කොහොමවත් මේක අදාගත්තා මේ වෝල් DC 30ක් වගේ ගන්න පුළුවන් එකේ. මම ඔයගලන්ට මේ මං ගිය වෙලාවට මේකේ වීඩියෝ එකක් ඔයගලන්ට දාලා තියන්න නෙමෙයි මේ මම ඔයගලන්ට දාන්න. මේ මං ඉන්නේ කොහමයි කියලා ගිහිල්ලා මේ ඔයගලන්ට පෙන්නන්න මේ විදිහට මං අදපු එක. හොඳයි යාළුවනේ මේකේ මොනවාරි වැරදීම තියෙනවා තිබ්බනම් ඒ කියන්නේ මේ මොනවාරි ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙයක් තියෙනවා පල්ලෙයා කමෙන්ට් එකෙන් කමෙන්ට් දාන්න යන්න. මේ තව මොනවාරි ඔයගොල්ලෝ මේ අදපු දේවල් තියෙනවා නම් ඒ කියන්නේ මේ තනියම අදපු දේවල් තියෙනවා මට මේ උදව්වක් විදියට පුළුවන් නම් ඔයගොල්ලෝ මේ පොඩි වීඩියෝ එකක් හරි නැත්නම් ඒ ඩයග්‍රෑම් එකක් හරි එහෙම දාලා තියන්න. එතකොට මට බලලා ඒගොල්ලොත් අදහස් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව මේ කෝස් කරපු අය ගාව තියෙනවා නම් ඔය මේ පොත් එහෙම මට මේ PDF වගේම දාන්න. මම මොකද මේ ඉගෙන ගන්න ආසයි. මම රටින් ඉඳලා මේ මට ඉගෙන ගන්න පොඩි මේ කාලයක් නැහැ. මේම තැනක් නැහැ මට හොයාගන්න. දැන් යන්නේ මම එනම් මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලන්ට මොනවද මේ පැහැදිලි එහෙම ප්‍රශ්නෙම තියෙනවා පල්ලා කමෙන්ට් එකෙන් දාන්න මම ඒවට උත්තර දෙන්නම්. හොඳයි යාළුවනේ ආයුබෝවන් සුබ සන්ධ්‍යාව. තව දෙයක් මේ අලුතෙන් මාව එකතු කරගෙන ඉන්නවනම් පල්ලෙහා යට තියෙන රතු පාට සබ් එකක් දීලා බෙල් අයිකන් එකක් දීලා ලයික් එකකුත් දාලා මේ ෂෙයා එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.